ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න ඔබ අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. ශ්‍රී ලංකා සිම්බාබ්වේ පාකිස්තාන තුන්කොන් තරඟාවලියට පසුව පාකිස්තානයේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ T20 තරඟාවලියක් සඳහායි. මෙම තරඟාවලිය 2026 වර්ෂයට අයත් වන තරඟාවලියක් වන අතර එළඹෙන 2026 T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා තනතිල තුළ පුහුණු වීමට ඔවුන් මෙම තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ ආරාධනය සැලසුම් කොට තිබෙනවා. එම T20 තරඟාවලිය T20 තරඟ 3කින් සමන්විත වන අතර සියලු තරඟ දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වනු ඇති. ඒ අනුව තරඟාවලිය එළඹෙන ජනවාරි මාසයේ 7 වෙනිදා සිට ආරම්භ වේ. ඒ අනුව පළමු තරඟය ජනවාරි 7, දෙවන තරඟය ජනවාරි 9ද, දෙවන තරඟය ජනවාරි 11ද ආරම්භ වේ. කෙසේ වෙතත් ඉහත දිනවලට අනුව මෙම පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයට පෙර පැවැත්වෙනු ඇති. එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන ODI තරඟ 3ක් වගේම T20 තරඟ 3කින් සමන්විත තරඟාවලියේ කාලසටහන දැන ගැනීමට ඉහළින් පවතින ටැග් එක ක්ලික් කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හා පාකිස්තාන කණ්ඩායමේ මෑත කාලීන T20 දක්ෂතා සලකා බැලූ විට ශ්‍රී ලංකාව ආසන්න T20 තරඟ 5න් 2ක් පමණක් ජයග්‍රහණය කර ඇති අතර පාකිස්තානයේ ආසන්න T20 තරඟ 5න් 4ක්ම ජයග්‍රහණය කර ඉදිරියෙන් පසු වෙනවා. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.